අපි දැක්ක පහුගිය දවසේ මහමලකරු සොයාගෙන ගිහිල්ලා වාඩි වෙලා හිටියා. හම්බුන්නේ නැද්ද දන්නේ නැහැ. මේක හුදකලා තනි සිද්ධියක් නෙවෙයි. ප්‍රහාරය යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කියන එක පිළිබඳව සමාජයට ප්‍රශ්නාර්ථයක් තිබුණා. ඒ 2017 සිට සැලසුම් සහගත දියත් කරලාද කුමන්ත්‍රණ අස්කු ප්‍රහාරයේ ස්වයංඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතු කළ සාරා මසීම්ට ඉහළින් සිට ඔහුව මෙහෙය වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඇයි බුදුන් වහන්සේ මේ ජොබ් හරියන්නේ නැත්තේ? පෙනෙනවා රස්සාවල් නැතුව ලතවෙන අයට පෙනෙනවා අලුත්ම මගක්. මේක තමයි ස්මාර්ට් අංජනම. කොහේ හිටියත් ජොබ් එක ඔයා ඉන්න තැනටම ගේන ප්‍රොෆිට් ඇප් එක. ඉලෙක්ට්‍රීෂියන්, ළම, වඩුකාර්මික, පෙදරේරු, ඔටෝ මැකෑනික් සහ පේන්ටර් මේ කාටත් දැන් වැඩ වැහි වහින්නේ ප්‍රොෆිට් ඇප් එකේ. අදම ඩවුන්ලෝඩ් කරගන්න. ප්‍රොෆිට් ඔබගේ ස්මාර්ට් ජීවිතයට විශ්වාසවන්ත අත්තරක්. මේ 13 වෙනි වතාවටත් මේ කල් තැබීමේ විවාදයක් අද දින පාර්ලිමේන්තුවට ගරු විපක්ෂ නායකතුමා ගෙනවිල්ලා තියෙනවා. ඒ කවර කාරණයක් නිසාද කියලා මම දන්නේ නැහැ. මම දැක්කා එතුමා මහමොලකරු ගැන විමසුවා. සත්‍ය හෙළි කරන්න කියලා කිව්වා. අපි දැක්කා පහුගිය දවසේ මහමොලකරු සොයාගෙන ගිහිල්ලා වාඩි වෙලා හිටියා. මහමොලකරු හොයාගෙන ගිහිල්ලා හිටියා. හම්බුන්නේ නැද්ද දන්නේ නැහැ. මේක හුදකලා තනි සිද්ධියක් නෙවෙයි. මේක සිද්ධි දාමයක්. පාස්කු ඉරිදා ප්‍රහාරයට පෙර ආතුව සිද්ධි පාස්කු ඉරිදා දිනේ පිපිරීම්ට පසුව සිද්ධියකුත් සහ මේ විමර්ශන ඔස්සේ අධිකරණ ක්‍රියාමාර්ග රාශියකුත් මේ වෙනකොට අරගෙන තියෙනවා. සහිත පරිබාහිරව දීර්ඝ කාලයක් සිටසේ මේ සමාජය, මේ පාර්ලිමේන්තුව, මේ රටේ කවුරුත් මේ ප්‍රහාරය සම්බන්ධයෙන් සැක පහළ කරා. ප්‍රහාරය යම් කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්ද කියන එක පිළිබඳව සමාජයට ප්‍රශ්නාර්ථයක් තිබුණා. මේ සභාවේ මේ සම්බන්ධයෙන් විවාද කරලා තියෙනවා. ඒ හින්දා අද දින 13 වෙනි වතාවටත් මේ විවාදය සිද්ධ කරනවා. හැබැයි අපි බොහොම සීමා සහිතව තොරතුරු ඉදිරිපත් කරන්න අධිකරණ විභාග වෙන නඩු විශාල ප්‍රමාණයක් තියෙන නිසා ඒ පාර්ශ්වෙනුත් රිට් FR දාලා තියෙනවා. ඊට අමතරව මේ සිද්ධි දාමය සම්බන්ධයෙන් එක් අධිකරණ නඩු විභාග වෙනවා. තවත් නඩුවක් කොළඹ මහාධිකරණ විභාග වෙනවා. ඒ නිසා මේ සම්බන්ධයෙන් ගත්තාම ගරු නියෝජ්‍ය කතානායකතුමනි 2019 4/21 වෙනි දින පැය 8:45 9:12 අතර බෝම්බ 6ක් සහ දෙමටගොඩ මහවල උද්‍යානයේ පැය 13:37ට දෙහිවල ට්‍රොපිකල් හෝටලයේදී පැය 14:34ට යන ආදි වශයෙන් ස්වයංඝාතක බෝම්බ 8ක් පිපුරුණා. මේ සිදුවීම් මාලාව කාත්තන්කුඩි පදිංචිව සිටි සහරම් මසින් නැමැති අයෙකු ඇතුළු කණ්ඩායමක් විසින් සිදු කරන බවට හෙළි වෙලා තියෙනවා. මේ පිළිබඳව දීර්ඝ වශයෙන් කරන ලද පොලිස් විමර්ශනවලදී 2019 4/21 දින සිදු වූ මේ පාස්කු ඉරිදුන ප්‍රහාරය හුදකලා සිදුවීමක් නොවන බවත් ඒ 2017 සිට සැලසුම් සහගත දියත් කරන ලද කුමන්ත්‍රණයක් බවත් මේ වෙනකොට විමර්ශන ආශ්‍රයෙන් හෙළි වෙලා තියෙනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි. මේක කුමන්ත්‍රණයක් මීට 2017 සිට සැලසුම් කරලා ක්‍රමක්‍රමෙන් ක්‍රියාත්මක කරලා මේ සිද්ධිය දක්වා ගෙනාපු කුමන්ත්‍රණයක් හැටියට තමයි දැනට විමර්ශන වලින් අනාවරණය වෙන්නේ. 2018 11:30 වෙනි දින වවුනදෙව් පොලිස් නිලධාරීන්ගේ ඝාතනය 2018 12 22 23 දින මාවනැල්ල බුදුපිළිමයට එල්ලූ ප්‍රහාරය 2019 1:16 දින වනාතවිල්ලුව ප්‍රදේශයේ රහසිගත කඳවුරක තිබී සොයා ගන්නා ලද ඩෙටනේටර් ඇතුළු පුපුරන ද්‍රව්‍ය සමග සැකකරුවන් 4 දෙනෙකු අත්අඩංගුවට ගැනීම 2019 3:10 දින මාවනැල්ල ප්‍රදේශයේ තස්ලිම් නැමැති පුද්ගලයාට වෙඩි තැබීම 2019 4:16 දින මඩකලපුව කාත්තන්කුඩි පාලමුණ ප්‍රදේශයේ යතුරු පැදියක් පුපුරවා හැරීම 2019 4:21 දින පාස්කු ඉරිදා ප්‍රහාරය මේ එකම කණ්ඩායමක එකිනෙක හා දාමගත වූ සිදුවීම් මාලාවක් බව මේක නිරීක්ෂණය කරනකොට සහ විමර්ශන ආශ්‍රයෙන් පැහැදිලි වෙනවා. අපි දැන් මේ පිළිබඳව නිවැරදි විමර්ශන දිශානතියට යොමු කරලා තියෙනවා. ඒ වගේම
ඔබ දන්නවා නියෝජ්‍ය කතානායකතුමනි මේ සියලු කාරණා නිවැරදි විමර්ශන පිළිබඳ කාරණා අධිකරණයට අපි කරුණු වාර්තා කරලා තියෙනවා. එසේම මෑතකදී අත්අඩංගුවට ගත්ත අර නැගෙනහිර විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ විමර්ශනයකට අපදාර්ථ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් Honorable Anand Vijaypala, your time is up. තව මට විනාඩියක් දෙන්න ගරු නියෝජ්‍ය කතානේ. හිටපු අමාත්‍ය සිවනේතුර චන්ද්‍රකාන්තන් මහත්මයා නොත් පිල්ලයන් අත්අඩංගුවට ගත්තා. ඔහු මේ වෙනකොට රක්ෂිත බන්ධනාගාරගත කරලා තියෙනවා. ඔහු පාස්කිරිදා ප්‍රහාරය පිළිබඳව පූර්ව දැනුවත්භාවයකින් හිටපු බවට මේ වෙනකොට කරුණු අනාවරණය වෙලා තියෙනවා. ඉතින් මේ ඒ විමර්ශනත් නිවැරදිව සිද්ධ වෙනවා. පාස්කු ප්‍රහාරයේ ස්වයන් ඝාතක කණ්ඩායමේ නායක ලෙසින් කටයුතු කළ සාරා මසිම්ට ඉහලින් සිට ඔහුව මෙහෙ වූ පුද්ගලයෙක් හෝ කණ්ඩායමක් සිටින බවට තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. ඒක මේ වෙනකොට සාක්ෂි වලින් තොරතුරු අනාවරණය වෙලා තියෙනවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඒ පිළිබඳව විමර්ශනය කරනවා. ඒ සම්බන්ධයෙන් හෙළිව ඇති සංවේදී කරුණු මේ අවස්ථාවේ මෙම ස්ථානයට හෙළිදරව් කිරීමට හැකියාවක් නැහැ. අධිකරණ කටයුතුට බාධාවක් වන බැවින් ඒ හින්දා විමර්ශනයේ ප්‍රගතිය කාලානුරූපව අධිකරණයට වාර්තා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.